Iconize for me. ආයුබෝවන් හැමෝටම බලන්නකෝ අද මම ඔයාලට මොනවද මේ පෙන්වන්නේ කියලා. මේ මල් වර්ගය ඔයාලට මතකයි නේද? මගේ වත්තේ තියෙන පිච්ච වැල. මේ පිච්ච වැල දැන් මම හදන්න අරගෙන අවුරුදු 5ක් වෙනවා. ඒ වුණාට එක සැරයක්වත් මම මේක රීපෝට් කරලා නැහැ. මොකද දන්නවද? පිච්ච කියන්නේ සාමාන්‍යයෙන් ජපානයේ හොඳට වැවෙන මල් වර්ගයක් නෙමෙයිනේ. ඒ නිසා ඉතින් මේක ආයේ එහෙම් මෙහෙන් අල්ලලා රීපෝට් කරලා මොන හරි කළොත් එහෙම මේ පැලේ සවුත්තු වෙයි කියලා මට ලොකු බයක් තියෙනවා. ඒ නිසා තමයි මම මෙච්චර දවස් මේ පැලේට අත තියන්නේ නැතුව හිටියේ. ඒ වුණාට බලන්නකෝ පැලේ ලොකු. මෙච්චර ලොකු වුණාම කොහොමටවත්ම මේක ගේ ඇතුළට දාන්න බෑ. හැම අවුරුද්දෙම මම මේක වින්ටර් එකට ගේ ඇතුළට දානවා. ඉතින් මේ සැරේ කොහොමටවත්ම ලොකු වැඩි. ඒ නිසා මම හිතුවා පැලෙන් භාගයක් විතර කපලා අයින් කරලා මේක රීපෝට් කරන්න පළවෙනි වතාවට. රෝස පැල වගේ සීතල කාලෙට රීපෝට් කරන්න බැහැ මේක. මොකද සීතලට දුර්වල නිසා. ඒ නිසා සීතල කාලේ එන්න කලින් මේක කපලා ට්‍රිම් කරලා රීපෝට් කරන්නයි යන්නේ. මම ඉතින් රෝස පැලයක් ට්‍රිම් කරනවා වගේම තමයි මේකත් ට්‍රිම් කළේ. ඔයාලා රෝස හිටවන විදිය එහෙම අහනවනේ. ඒ නිසා ඔන්න මේක දිහා බලලා මේ විදිහටම රෝස පැලේ ට්‍රිම් කරාට කමක් නැහැ. හොඳේ. මේ ඔයාලා දකින්නේ පහුවදා. මොකද ඉතින් මට එක දවසේ මේ වැඩ දෙකම කරගන්න තරම් නිවාඩුවක් තිබුණේ නැහැ. අද ඉතින් මම මේක රීපෝට් කරන්නයි හදන්නේ. මේ බලන්නකෝ කලින් කිව්වා වගේම මුලින්ම මම මේකේ තියෙන මේ වටේ පිටේ තියෙන පස් ටික ඔක්කොම ගලවලා දානවා. මොකද මේ පස්වල තමයි විස බීජ, ඒ වගේම දිලීර, බැක්ටීරියා ඔක්කොම තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ මම කාලා මේ පෝච්චිය උඩට නිකන් විසි කරලා තිබිච්ච අලිගෙට peer ඇට දෙකක්. බලන්නකෝ ඒකත් ඔන්න පැලවෙලා. මේක නම් මං ගිය අවුරුද්දේ වින්ටර් එකට ගේ ඇතුළට දාපු වෙලාවේ ගේ ඇතුළේදී තමයි මේ ඇට දෙක පෝච්චියට විසි කළේ. බලන්නකෝ දැන් ඒක ඔන්න පැලවෙලා. වටේම මුල් ටික හොඳට කපලා ඒ වගේම අන්තිමට යට මුල් ටිකත් තට්ටුවක් වගේ මම පෙත්තක් වගේ කපලා දැම්මා. හරියට රෝසවල මුල් කපනවා වගේම. මොකද යට තමයි මුල් ඔක්කොම හිර වෙලා ගැට ගැහිලා පැල සවුත්තු වෙන්නේ. ඒ නිසා මේ විදිහට කපපුවාම අලුතෙන් මුල් එනවා. පුළුවන් තරම් පරණ පස් මේ විදිහට හොඳට හොල්ලලා අයින් කරන්න ඕනේ. මම අද ඉතින් ජැස්මින් පැල දෙකම ඔන්න හොඳට මුල් ටික කපලා හිටව ගන්නයි යන්නේ. මේකත් ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ රෝස වගේම තමයි මම කරන්නේ. හැබැයි ඉතින් රෝස නම් අපි කරන්නේ සීත කාලෙටනේ. ජැස්මින් එක සීත කාලෙට ඇල්ලුවොත් එහෙම අනිවාර්යයෙන්ම මේක මැරිලා යනවා. ඒ නිසා තමයි මේ දවස්වල මේක කරන්න හිතුවේ. හැබැයි මම පාවිච්චි කරන්නේත් ඔක්කොම රෝස වලට දාන පස්. මුලින්ම පෝච්චියට මේ විදිහට පස් තට්ටුවක් දාලා ඒ උඩින් මම මේ දාන්නේ ජපානයේ තියෙන කොම්පෝස්ට් පොහොර. ගියුෆුම්. ඒ කියන්නේ අපේ රටේ කියනවා නම් ගොම පොහොර. ගොම පොහොර තට්ටුවකුත් මේ විදිහට දාලා ආයෙත් මම ඒ උඩින් පස් දාලා මේ ගොම පොහොර ටික වහනවා. අපි දැන් කපලා තියෙන මුල් හින්දා ඒවට පොහොර ගෑවුනොත් එහෙම මුල් පිච්චෙන්න බලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මුල් එක්ක පොහොර ගෑවෙන්නේ නැති විදිහට පොහොර උඩින් හොඳට පස් දාලා සෑන්ඩ්විච් කරලා තමයි අපි මේ පැලේ ආපහු හිටවන්නේ.
ඉතින් බලන්නකෝ මම දැන් ඔන්න මේ පැලෙත් මේ විදිහට දාලා දැන් ඉතින් අඩුපාඩු හරියට අලුතෙන් පස් දාලා මේ විදිහට හොඳට පස් ටික තද කර ගන්නවා. හැබැයි මේ වෙලාවේ අතින් නම් තද කරන්නේ නැහැ. මම ඔයාලට කලිනුත් එක කියලා ඇති. මේක හොඳට පෝච්චිය කොලවලා හිමින් සැරේ පස් ටික ඇතුළට හිර කරගන්න ඕනේ. අතින් කළොත් එහෙම අපි දැන් මුල් කපලා තියෙන නිසා පැලේ සවුත්තු වෙන්න පුළුවන්. බිත්තර කටු දැම්මහම ගොළු බුෙල්ලු වෙන්නේ නැහැලු. මම ඉතින් ඔයාලගෙන් තමයි ඔන්න එකත් ඉගෙන ගත්තේ. ඒ නිසා දැන් ගෙදර බිත්තර කඩන ඒවා සේරම මම මේ විදිහට එකතු කරලා ඔන්න බිත්තර කටු දාලා ඒ උඩිනුත් ඔන්න පස් තට්ටුවක් දාගත්තා. පෝච්චිය වටේට හොඳට කෝටුවකින් මේ විදිහට ඇනලා පස් ටික හිර කරගන්න ඕනේ. නැත්තම් වතුර දැම්මහම මේ වාසිදුරුත් එක්ක පස් ටික ගලාගෙන ගිහිල්ලා පස් මදි වෙනවා. හොඳේ. කලින් නම් මම මේකට ඔබ්‍රිස්ක් එකක් සෙට් කරලායි තිබුණේ. ඒ වුණාට දැන් ඉතින් කපපු හින්දා එච්චර ලොකුවට මුකුත් ඕනේ නැහැ. මම ඒ නිසා පුංචි පොළු දෙකක් මේකට ගැට ගහලා ඒකට තමයි මේ වැල් ටික ගැට ගැහැව්වේ. ඊළඟට මම මේ දාන්නේ කෘමිනාශක. මොකද අපි තව මාසයක් විතර යනකොට මේ දෙන්නව ගෙට ගන්න එපෙයි. ඉතින් මේකට කෘමිනාශක දාලා තිබ්බේ නැත්තම් ගෙටගත්තු ගමන් රස්නෙට මේ පස්වල ඇතුලේ ඉන්න සත්තු ගේ පුරා දුවන්න පටන් ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සීතල කාලෙට ගෙට ගන්න දේවල් නම් සුමාන 2-3ක් කලින් ඉඳලා කෘමිනාශක දාලා සත්තු නැති වෙන තත්ත්වයට පත් කරලා තියන්න ඕනේ. ඔන්න ඉතින් මගේ පිච්චවැල් දෙක මේ සැරේ මම කැපුවා, හිටෙව්වා, කෘමිනාශකයක් දැම්මා. අපි බලමු මේක හොඳට හැදෙයිද කියලා. හැබැයි ඇත්තටම නම් මං හුඟක් බයෙන් ඉන්නේ. මොකද මම මේක මෙච්චර දවස් අල්ලන්න නැතුව තිබ්බෙත් ඇල්ලුවට පස්සේ සවුත්තු වෙයි කියලා බයයි. මේ බලන්නකෝ ලස්සන රතු රෝස මල් 2-3ක් පිපිලා. මං මේ මෙයාලට පිපෙන්න දෙන්නේ නැතුව පොහොට්ටු කපයි ඉන්නේ. ඒ වුණත් ඔය බලන්න ඉතින් මගේ ඇස් වහලා මේ දෙන්න හොරෙන් පිපිලා. මේ බලන්නකෝ අපේ ගෙදර සුදුලූණු වල බිකක තියෙන ලොකු ඇත්තටම හරිම ලස්සනට ෂෝක් එකට ලෙලි ගහන්න පුළුවන්. මම ඉතින් මේ අද ඉක්මනට මේ සුදුලූණු ටික සුද්ධ කරන්නේ මේ ටික හීනියට ලියලා වේල ගන්න කියලා හිතාගෙන. මම ඉතින් සුදුලූණු කිලෝ 3-4ක් විතර ගත්තා. ඒ නිසා ඇත්තටම මේක ලෙලි ගහන්නත් ගොඩාක් වෙලා ගියා. ඔන්න ඉතින් සුදුලූණු ටික ඔක්කොම සුද්ධ කරගෙන මායි තොමොයි දෙන්න එකතු වෙලා හෙමින් සැරේ මේ ටික සේරම හීනියට ලිව්වා. හැබැයි මේ වැඩේට නම් ගොඩාක් වෙලා ගියා. තොමෝගේ නියපොතු ටික හින්දා එයාට මේක කපන්න හරිම අමාරුයි. ඉතින් මං එයාට කිව්වා ඔයා කැපුවේ නැති උටට කමක් නැහැ මට පාළු හින්දා ළඟින් ඉන්න මං කපා ගන්නම් කියලා. ඒ වුණාට ඉතින් කියන දේ අහන්නේ නැහැ. බලන්නකෝ ඔය ළඟ ඉඳගෙන ඉතින් හෙමින් කපනවා. සුදුලූණු ඉව්වට තෙල් දැම්මට අපේ ගෙදර සුදුලූණු කන්න ඉන්නේ මං විතරයි. මොකද සුදුලූණු කෑවහම ගඳ ගහනවයි කියලා මෙයාලා කන්න කැමති නෑ. ඉතින් ඒ නිසා තමයි මම මේ සුදුලූණු ටික වේල ගන්න හැදුවේ. එළියට දැම්මත් ඔන්න මම ඉතින් හවස් වරුවේ ගෙදර නැහැනේ. ඒ නිසා මෙයාලා ඔක්කොමලා ගෙදර ඇවිල්ලා මේක ගෙට ගන්නකොට රෑ වෙනවා. ඒ නිසා මම අද මේ සුදුලූණු ටික හීනියට ලියලා මයික්‍රෝවේව් oven එකේ දාලා වේල ගන්නයි බලන්නේ. බලමුකෝ හරියට පුළුවන් වෙයිද කියලා. හැබැයි මමත් ඔන්න කරලා බලලා නැහැ. අද තමයි මුල් වතාවට කරන්නේ. හොඳේ. මේ වගේ වැඩවලට හැමදාම මට උදව් වෙන්නේ තොමෝ.
එයා ඉතින් මං තනියෙන් මොන හරි කරනවා නම් ඉක්මනට එයා ළඟ ඉන්නවා නම් ඇවිල්ලා වාඩි වෙලා මට උදව් කරනවා. දැනුත් ඔය නියපොතු ටික කැඩේ ඔයා කලේ නැතුවට කමක් නැහැ කියලා කිව්වට අහන්නේ නැහැ. ඔය ඉතින් බැරි බැරි ගාතෙන් කපනවා. බලන්නකෝ අපි දෙන්න මේ විදිහට සුදුලූණු කපනකොට මුළු ගේම සුදුලූණු සුවඳයි. අපිට ඉතින් සුවඳ වුණාට මෙයාලා නම් කියන්නේ ගඳයි කියලා. මයික්‍රෝවේව් oven එකේ වේලනකොට ගොඩාක් රස්නේ වුණොත් එහෙම මේකේ ගුණේ නැති වෙනවා. ඒ නිසා මම හුඟක් අඩු උෂ්ණත්වයට ගොඩාක් වෙලා මේක රත් කරනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 70ට පැය 2ක් වේල ගන්නවා. කුඩු කරන දවසට ඔයාලට ආයි පෙන්නන්නම් කොහොමද? දවස් ගානකට පස්සේ ඔන්න අද මට නිවාඩු. අද ඉතින් අපි රස කෑමක් හදන්නයි යන්නේ. මම ඉතින් ඔන්න මුලින්ම වත්තට ගිහිල්ලා එළවලු ටික අරගෙන ආවා. මේ එළවලු ටික අරන් ආවේ නම් වෙනදා වගේම තෙම්පුරා හදන්න. ඔයාලා දන්නවනේ ඉතින් අපේ ගෙදර තෙම්පුරා කන්න කට්ටිය මරුවනේ. අද ඉතින් තෙම්පුරා වලින් විශේෂ කෑමක් හදන්නයි යන්නේ. බලන්නකෝ. වත්තේ මාළු මිරිස් ටික ලස්සනට හැදිලා. ඇත්තටම පුංචිත් නෑ ලොකුත් නෑ ගානට තියෙනවා. මේ ගානට තියෙනකොට ඔන්න මම හුඟක් වෙලාවට මාළු මිරිස් කඩලා කට්ලට්ස් හදනවා. අපේ ගෙදර මාළු මිරිස් කට්ලට් කන්න මරුවා තමයි තොමෝ. අද මම හදන්න යන්නේ මේ රස්නේ කාලෙට ජපානයේ විශේෂයෙන් කන හොඳ ප්‍රසිද්ධ කෑමක්. ඔන්න ජපානයේ ඉන්න නංගිලා මල්ලිලා අහලා තියෙනවද කියලා බලන්නකෝ. නගාෂි සෝමෙන්. දන්නවද නගාෂි සෝමෙන් කියන්නේ මොනවද කියලා? නගස් කියන එකේ තේරුම දන්නව නේද? පා කරලා අරිනවා කියන එකට තමයි නගස් කියලා කියන්නේ. අපි ඔන්න දැන් සෝමෙන් පා කරලා අරින්නයි හදන්නේ. ඉතින් මේකට අපිට අනිවාර්යයෙන්ම තෙම්පුරා අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම අද එළවලු ටික කඩන් ආවේ තෙම්පුරා ටික ඉස්සෙල්ලම හදලා තියාගන්න. රස්නේ කාලෙට කට්ටිය එකතු වෙලා මේ අවුට්ඩෝර් ඉවෙන්ට්ස් එකක් විදිහට තමයි ඇත්තටම නගාෂි සෝමෙන් කරන්නේ. ඉතින් එළිය කරනකොට මේකට පාවිච්චි කරන්නේ ලොකු උණ බම්බුවක්. දෙකට පළපු උණ බම්බුවක්. සාමාන්‍යයෙන් එළිය කරන එකක්. ඒ නිසා කට්ටිය ගොඩ එකතු වෙලා හරිම සන්තෝෂෙන් කරන වැඩක් තමයි මේ. ඒගොල්ලන් මේ පාවිච්චි කරන උණ බම්බුව මැද්දෙන් දෙකට පළලා භාගයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ භාජනයක් වගේ. ඉතින් මේ උණ බම්බුව දිගටම සමහර තැන්වල කිලෝමීටර් ගාණක් දිගට අලවලා සෙට් කරලා කොනක ඉඳලා වතුරත් එක්ක නූඩල්ස් පා කරලා එවනවා. ඉතින් බම්බුව වටේට ඉන්න සෙනග තමන්ගේ හෂි වලින් මේ ගලාගෙන එන නූඩල්ස් අරගෙන කන්න ඕනේ. ඉතින් රස්නෙට හරිම රසයි. මොකද සීතල වතුරත් එක්කනේ එන්නේ. ඒ නිසා සීතලයි. ඉතින් තමන් හැමෝම තමන් ළඟ සෝස් භාජනයේ තියෙනවා. ඉතින් තමන්ගේ සෝස් එක තියාගෙන මේ ගලාගෙන එන එක කනවා. ඇත්තටම හරිම විනෝදයි. විශේෂයෙන්ම පුංචි ළමයි හොයිකුවෙන් වල එහෙමත් මේක කරනවා. ඉතින් ඒ වුණාට අද මම ඉතින් ඔන්න එළියේ බම්බුවක නූඩල්ස් දාලා නෙවෙයි මේක කන්න හදන්නේ. මේ නගාෂි සෝමෙන් එක ගේ ඇතුලේ කරන්න පුළුවන් විදිහට දැන් ඔන්න මෙයාලා මේකට මැෂින් එක හදලායි තියෙන්නේ. අන් ඔයාලට මේ වීඩියෝ එක අන්තිමට නගාෂි සෝමෙන් එළිය කරන විදිහේ ෆොටෝ එකක් පින්තූරයක් ඇඩ් කරලා තියන්නම්. ඔන්න ඒකත් බලන්න හොඳේ. නගාෂි සෝමෙන් කනකොට අනිවාර්යයෙන්ම කන දෙයක් තමයි තෙම්පුරා. සෝමෙන් නූඩල්ස් එක ඉතින් වතුරත් එක්කනේ එන්නේ. ඒකේ ඉතින් තෙල් ගතිය මුකුත් එහෙම නැහැනේ. ඒ නිසා රසට දැනෙන්න තමයි තෙම්පුරා පාවිච්චි කරන්නේ. හැබැයි තෙම්පුරා නම් ඔන්න වතුර එකේ දාලා එවන්නේ නෑ හොඳේ. මම ඉතින් ඔන්න අද වත්තේ එළවලුත් එක්ක මේ ලෑස්ති කරගත්තේ මෂ්රූම් ටිකක්. මෂ්රූම් නම් ඔන්න අපේ ගෙදර ඒවා නෙවෙයි මම කඩෙන් ගත්තේ. මොකද අපේ සතොරු හරිම ආසයි මෂ්රූම් වල තෙම්පුරා කන්න.
තෙම්පුරා හදන හැටි නම් ඉතින් මම ඔයාලට ආයෙත් කියන්න ඕනේ නැහැනේ. මම කීප සැරයක්ම ඔයාලට මේක පෙන්නලා තියෙනවා. ඒ නිසා මම අද තෙම්පුරා ගැන වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. නමුත් ඔයාලට මොන හරි අහගන්න එහෙම ඕනේ නම් කමෙන්ට් එකකින් අහන්න හොඳේ. ගෙදර තියෙන ඕනෙම එළවලු වර්ගයක් හීනියට කපලා මේ විදිහට මුලින්ම පිටි ටිකක් තවරා ගත්තාම අපිට ඕන දෙයකින් තෙම්පුරා හදාගන්න පුළුවන්. අපි මේ විදිහට පිටි ගන්නෙ මොකද දන්නවද? එහෙම වුණාම තමයි අපි පස්සේ මේකට එකතු කරන බැටර් එක හොඳට අල්ලලා හිටින්නේ. අද මම තෙම්පුරා හදන්නේ මාළු මිරිස්, වම්බොටු, මෂ්රූම්, ඒ වගේම ඉස්සු ටිකකුත් ලෑස්ති කරගත්තා. මේ මම තෙම්පුරා බැටර් එක හදාගන්නයි යන්නේ. මේකට ඉතින් මම ඔන්න සාමාන්‍යයෙන් ජැපනීස්ලා දාන්නේ නැති කහ කුඩු ටිකකුයි ලුණු ටිකකුයි දාගත්තා. ඒ වගේම පොටෑටෝ ස්ටාර්ච් ටිකකුත් දාගත්තාම හොඳට ක්‍රිස්පියට එනවා. මට ඉතින් ඒක ඔන්න අමතක වෙන්නයි ගියේ. පස්සේ මතක් වෙලා ඔන්න මම ඒකත් මික්ස් කරගත්තා. රස්නිකාරිට විතරක් කන මේ වගේ විශේෂ කෑම ඉතින් අපිට තව කන්න හම්බ වෙන්නේ වැඩිම වුණොත් මාසයක් විතර තමයි. ඔන්න දැන් ඉතින් අපිට චුට්ට සීතල ගතිය දැනෙන දවසුත් තියෙනවා. හැමදාම නෙවෙයි. එක දවසකට සීතලයි, අනිත් දවසේ ඔන්න දැන් ඔන්න සීතල වේගෙන එනවා කියලා හිතපුවාම ඊළඟ දවසේ මාර රස්නේ. තාම නම් ඒ කියන්නේ අඩුම වශයෙන් මාස 2ක්වත් විතර යයි අපිට සීතල වෙන්න. හැබැයි ඉතින් සීතල වෙනකොට මම කැමති එක දෙයක් තියෙනවා. මොකද දන්නවද? මට එතකොට රෝසවලට සාත්තු කරන්න ඕනේ නෑ. සීතල කාලේ වෙනකොට ඉතින් කොහොමත් කොළ හැලෙනවානේ. ඒ නිසා වතුර දාන්න ඕනෙත් නැහැ. ඒ වගේම බෙහෙත් ගහන්න ඕනෙත් නැහැ. ඒ නිසා මට තියෙන වැඩ චුට්ටක් අඩු වෙනවා සීතල කාලේ වෙනකොට. වතුර දැම්මේ නැති වුණාට, පොර දැම්මේ නැති වුණාට හැල ඔක්කොම රීපෝට් කරන්නේ අපි වින්ටර් එකට. ඒ නිසා කොහොමත් ලැබෙන අවුරුද්දේ ජනවාරි මාසෙ විතර වෙනකොට ඔන්න ආයෙත් ඉතින් මට හුස්ම ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. පැල ඔක්කොම ආපහු ගලව හිටවන්න ඕනේ. ඔයගලන්ට මතක ඇතිනේ නේද ගිය අවුරුද්දෙත් මම පැල කොච්චරනම් ගලවලා හිටෙව්වද කියලා. ඉතින් මේ සැරෙත් ආපහු ඒ පැල හිටවන්නයි, ඒ වගේම ඔක්කොම ප්‍රූන් කරන්න, ඒ වගේම ආපහු ගැට ගහන්න, මේ සේරම කරන්නේ අපි සීතල කාලේ සීතලේ වෙවුල. දැන් මගේ සීතකේ තෙම්පුරා ටික. සීතකේ ඒ කියන්නේ මෂ්රූම් වලට තියෙන ජැපනීස් නම හොඳේ සීතකේ. සීතකේ තෙම්පුරා ටික අද නම් ඇත්තටම හොඳ රසට තියෙන පාටයි. ජපානයේ ඉන්න නංගිලා මල්ලිලා දුවල පුතාලා සීතකේ තෙම්පුරා කාලා තියෙන අය ඔන්න මට කමෙන්ට් කරන්න හොඳේ. බලන්නකෝ ඔයාලත් හදලා බලන්න. මොකද ජපානයේ නම් සීතකේ ගොඩාක් ලාභෙට ගන්න පුළුවන්. ඕන කඩේක හැමතිස්සෙම තියෙන කෑමක්. ඒ වගේම ඩයට් එකටත් බොහොම හොඳයි කියලා ගෑනු ළමයි අතරත් මේක හරිම ප්‍රසිද්ධයි. ඒ නිසා ඔයාලත් ඔන්න මෙහෙ ඉන්නවා නම් තෙල් කෑම කනවා නම් මේ වගේ කෑම කන්න. තෙල් කෑවට කමක් නැහැ. එච්චර කැලරි නෑනේ නේද? නගසි සෝමෙන් කනකොට තෙම්පුරා විතරයි කන්නේ. ඒ නිසා ඔන්න අද මම තෙම්පුරා ගොඩක් හැදුවා. මොකද වෙන වෑංජන මුකුත් නැති නිසා. මොමොයි තොමොයි නම් කිව්වා මේ තරම් හදන්න ඕනේ නෑ මේ අපි කඩෙන් මොනවා හරි ගමු කියලා. ඒ වුණාට ඉතින් ගෙදර එළවලු තියෙන එකේ අපරාධෙට කඩෙන් ගන්නෙ. ඉතින් ඒ නිසා මම ඔන්න තෙම්පුරා ගොඩක් ගෙදරම හැදුවා. මේ බැටර් එකටම කරාගේ කොන කියන මේ චිකන් බදින්න තියෙන පවුඩර් එක පාවිච්චි කළොත් ඕගොල්ලන්ට මේකට වෙනම රසයක් එකතු කරගන්නත් පුළුවන්. ඇත්තටම කරාගේ කොන වලින් ඕනම දෙයක් බදින්න පුළුවන්, චිකන් විතරක් නෙවෙයි. මම හුඟක් වෙලාවට ඉස්සෝ බදින කොටත් පාවිච්චි කරනවා. මේ එළවලු වලට උනත් ඒ පවුඩර් එක දාලා පාවිච්චි කරොත් ඕගොල්ලන්ට වෙනම රසයකින් ඒකත් රස බලන්න පුළුවන්.
අද ඉතින් මම මේ දැම්මේ පාන් පිටි විතරයිනේ. ඒ මොකද අපි අද සෝස් එක්ක තමයි මේක කන්නේ. කරාගේ කොන දාලා හැදුවොත් ඔයාලට සෝස් මුකුත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ විදිහටම කන්න පුළුවන්. මේ තියෙන්නේ අද මම හදන්න යන නූඩල්ස් එක. මේකට ජපානයේ කියන්නේ සෝමෙන් කියලා. ඉතින් බලන්නකෝ මම අද ගත්තේ ටිකක් විශේෂ නූඩල්ස් එකක්. ඔයාලට පේනවා ඇති මේක පාට පාට ලස්සනයි. තම්බපුවමත් හොඳ ලස්සනට තියෙනවා. බලන්නකෝ. සෝමෙන් නූඩල්ස් හදලා තියෙන්නේ පාන් පිටි වලින්. ඒ නිසා අපි මේක තම්බලා ඉවර වෙලා සීතල වතුරෙන් හොඳට හොද ගන්න ඕනේ. එතකොට තමයි මේ සෝමෙන් එක ඇලවෙන ගතිය නැතුව යන්නේ. ඔන්න ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ නගෂි සෝමෙන් කන මැෂින් එක. මැෂින් එක කිව්වට ඇත්තටම මේක නිකන් බෝට්ටුවක් වගේ. ඔයාලට පේනවා ඇතිනේ නේද? ඉතින් මේකට අයිස් වතුර දාලා මේ අයිස් වතුර ඔක්කොම මේක ඇතුලේ ඇත්තටම අපි මේකේ බටන් එක ඔන් කළාම අයිස් වතුර කැරගෙනවා. ඒ නිසා මේ කැරගෙන එකට සෝමෙන් දාලා අර නගෂි සෝමෙන් එළිය කරනවා වගේ ගේ ඇතුලේ කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ උඩ තියෙන්නේ අපිට සෝමෙන් කන්න අවශ්‍ය කරන තෙම්පුරා තියන්න ඉඩ. ඉතින් ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔතනම ඔක්කොම තියාගන්න ඕනේ නැහැ. ඒ වුණාට මේක ඇත්තටම ගෙදර ඉඳගෙන ගේ ඇතුලේ ඉඳගෙන නගෂි සෝමෙන් කන්න හදලා තියෙන බඩුවක්. ඔන්න ඉතින් මොමෝ ස්විච් එක දැම්මා. දැන් ඉතින් වතුර මේක ඇතුලේ ගලාගෙන යනවා. දැක්ක නේද නගෂි සෝමෙන් මොනවද කියලා? ඉතින් මේ විදිහට ගෙදර නම් ඉතින් මේ පොඩි එකේ මේ විදිහට කැරකුණාට අපි මේක එළිය උණ බම්බුවේ කරනකොට එක දිගටම උණ බම්බුව දිගටම ගලාගෙන යන නිසා ඉතින් එක්කෙනෙක් කෝටු දෙක ඒ කියන්නේ හෂි දෙක දාලා අල්ල ගන්න බැලුවාම සමහර වෙලාවට අල්ල ගන්න බැහැ. ඊළඟ එක්කෙනාට තමයි ඒක යන්නේ. මොකද ගලාගෙන යනවනේ. ඉතින් ඇත්තටම මේක හරිම විනෝදයි. 流しそうめん何年ぶりだろう。なんかさ、想像より全然美味しくて面白い。可愛くないしか見て。揚げ物はどうですか。ももう何年ぶりだろうね。ママこれさ、イオンのこれ。でそこに揚げ物あるからバンバン乗せていっぱいだって山ほどの揚げたからなくならないと困る。小さくやってみ何年ぶりだろうね。小さい時しかやってないよね。そうだよね。中学生。ママなんでこれ買ったの？イオンに誰かおすすめされたの？なんかママが買ったんだっけ？うんお父さんのママイオンで何か買ってきたよね。多分読んでかったと思う。イオンで買ったの？そうめんかって思ったんだけど。揚げ物が好きでしょ君たち。私がමොමෝ කියනවා සෝමෙන් කාと思ったけど美味しい. ඒ කියන්නේ අද සෝමෙන්ද කියලා හිතුවලු. ඒ වුණාට හරිම රසයිලු. මොමෝලා තොමෝලා එලිමෙන්ටරි ස්කූල් යන කාලෙට පස්සේ ඔන්න අද තමයි මම මේක පාවිච්චි කළේ. ගේ ඇතුලේ වහලා දාලා තමයි තියලා තිබුණේ. මට ඉතින් උග දවසකින් අමතක වෙලා හිටපු ගමන් ඔන්න මතක් වුණා මෙහෙම එකක් ගෙදර තිබුණා නේද කියලා. ඒකයි ඔන්න අද මම මේක දැම්මේ. ඉතින් මෙයාලටත් ඔන්න නගෂි සෝමෙන් අමතක වෙලා තමයි තිබුණේ. サトルエビ食べてるの？なんかエビ全然減らないね。ナス食べたの？エビとなんだろうね。しいたけちゃうの？今
水が減ったすごい කොහොමටත් ඉතින් රස්නේ කාලෙට සීතල කෑම කන්න ජැපනීස්ලා ගොඩක් කැමතිනේ. ඒ වගේම තමයි අනිත් පැත්තට සීතල කාලෙට මේගොල්ලෝ කට පුච්ච පුච්ච රස්නේ කෑම කනවා. どうですか久しぶりに面白いでしょ美味しくない උචිසුකු කියන්නේ හිතට ලොකු සැනසෙල්ලක් සහනයක් දැනෙනවා කියලා කියන එක. බත් එක්ක තෙම්පුරා කනවට වැඩිය මේ සීතල සෝමෙන් එක කාලා ඉවර වෙලා තෙම්පුරා එක කනකොට මේකේ රස ඩබල් ට්‍රිබල්. ඔන්න ඔයාලත් කරලා බලන්නකෝ හොඳේ. මේ වීඩියෝ එකේ අවසානයේට මම කලින් කිව්වා වගේ ඔන්න නකෂි සෝමෙන් වල ෆොටෝ එකක් දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම බලන්න හොඳේ. これだエビめっちゃ美味しいこれだナフ入れますよ水の中とさないような危ない取るのが苦手なの箸が上手です ඉතින් ඔන්න අදත් මම ඔයාලට දවස් දෙක තුනක ක්ලිප්ස් එකතු කරලා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මගේ දිග වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකම් බලන් හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. හැම දිනාටම වාසනාවන්ත ලස්සන දවසක් වේවා. කමෙන්ට් එකකුත් දාලා channel එකත් subscribe කරන්න හොඳේ.